දස බලධාරී ලෝතුරු තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සෙන්කඩගල පුරවරෙහි වැඩ සිටින වාමශ්‍රී යටිදළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් දළදා වහන්සේ වන්දනා මේ දිනවල සෙන්කඩගල දළදා මන්දිරයේදී පැවැත්වන අතර ඒ උතුම් දළදා වහන්සේ එලෙස ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ පැතුම් ලබමින් වැඩ සිටිනවා. එදා ලෝතුරු තථාගතයන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවත්තන ශාල වනෝද්‍යානයේදී පින්වන් පානවා. එහිදී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් තිබුණා. ඒ තමන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත තමන් වහන්සේගේ මේ ශරීරයේ සතර දළදා වහන්සේ. ඒ කියන්නේ ශ්‍රී මුඛේ පවතින දළදා වහන්සේලා හතර නම. ඊට අමතරව තමන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ වුණු ලලාට ධාතුන් වහන්සේ නලල් තලය, තමන් වහන්සේගේ උරපතු ධාතුන් වහන්සේ නමින් හඳුන්වන අකු ධාතුන් වහන්සේලා දෙනම. එනම් දකුණු හා වම් අකු ධාතුන් වහන්සේලා දෙනම නොබිදී නොවිසිරී පවතිවායි කියන අදිෂ්ඨානය. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහ රන් දෙනෙහි බහලන්නට කලින් රත්රන් වස්ත්‍ර 500කින් සහ පුළුන් පටල 500කින් ශ්‍රී දේහ ඔතන්නට සැලසේ. අවසානයේදී ශ්‍රී දේහයේ රන් දෙනෙහි දැවුනාට පසුව ශේෂ වූ ධාතුන් වහන්සේලා පළමුවට යතු රන් කසේ සලුවත් අවසානයේදී යතු සුදු පුළුන් පටලයත් අතර බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව ඒ ආකාරයෙන්ම පැවතුණා. ඉන් පසුව නොබිදී නොවිසිරී පැවතුණු ධාතුන් වහන්සේලා බෙදා දීමට ද්‍රෝණ බමුණා කටයුතු කළා. මේ අතර තිබුණු ප්‍රබලම ධාතුන් වහන්සේලා හතර නැත්නම් සතර දළදාවන් සැලකෙනවා. මේවා තමයි දළදා යනුවෙන් හඳුන්වන්නේ. ඉතින් මේ අනුව දළදා වහන්සේ යනුවෙන් අපි හඳුන්වන්නේ ලෞතුරු තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ පැවතුණු රදනක දන්තයන් හතරයි. මේ සතර දළදා වහන්සේලා හරිම දීප්තිමත් ආලෝක ධාරා වේදෝන දළදා වහන්සේලා හතර නමක්. සතර දළදාවන් හොඳින් දැක ගැනීමට හැකිවන්නේ බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරන විට පමණයි. එය හසිතෝපාදනය තුල සුදු බුදුරැස් වේදෝනයි සැලකන්නේ මේ සතර දළදා වහන්සේලා තුලින්. ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් බෙදන අවස්ථාවේ දෙතුලෝට අධිපති සක්දෙවිඳුන් බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව නොදක දකුණු දළදාව කවලික විසින් ගනු ලැබුවාදයි සොයනවා. දෙවසින් බැලුවාම සක්දෙවිඳුන්ට දකින්න ලැබෙනවා ද්‍රෝණ බමුණා විසින් තමන්ගේ ජටාවේ දකුණු දළදාව සංගවාගෙන සිටිනවා. ඉතින් ඊට පස්සේ සක්දෙවියෝ මේ ද්‍රෝණ බමුණාට මේ ධාතුන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තියනවාද කියලා දෙවසින් බලනවා. එලෙස බලලා එහි එවැනි ස්වරූපයක් නැති නිසා මොහුගෙන් මේ ධාතුන් වහන්සේ අරගැනීමට සිතා සියුම් මතක් සංගමවාගෙන ද්‍රෝණ බමුණාටත් නොදැනෙන්න හිස මත දවටාගෙන තිබුණු දකුණු දළදාව අරගෙන ගිහිල්ලා තවුතිසාවේ තිබුණු සිළුමිණි සෑයේ තැන්පත් කළා. භාග්‍යවතුන් වහන්සේ පින්වන් පා වදාළ බව දැනගත්තු නාගලෝකයේ ජයසේන නාගරජු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අවසන් වතාවට දැක බලා වැදගෙන එකත් පස්ව හිටියා. ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේ බෙදන අවස්ථාවේ අනෙක් දකුණු දළදා වහන්සේ තමන්ගේ පාදය අසලට දමා ගත්තා. ජයසේන නාගරජු මේක දැකලා මේ දකුණු දළදා වහන්සේ ඊර්තියෙන් අරගෙන නාගපුරයේ මැද්දෙහි මණික් සෑයක් තනලා දකුණු දළදාව එහි තැන්පත් කළා. ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ වම් උඩු දළදාව තමන්ගේ වස්ත්‍රය අතර සංගවා ගත්තා. පෙර මහා පින්කර සිටි ගන්ධාර දේශයෙන් පැමිණ සිටි වැසි කුසල් සිතින් යුක්තව එම දළදාව ගෙනහිල්ලා ගන්ධාර වැසියන් සමගින් තමන්ගේ රටේ චේතය නැමැති වනයෙහි වම් උඩු දළදාව තැන්පත් කරලා පුද සත්කාර පැවැත්වුවා. නමුත් මේ වම් උඩු දළදාව මේ වෙන විට කිනම් ස්ථානයක පවතිනවාද කියලා නිශ්චිතව ප්‍රකාශයක් සඳහන් වන්නේ නැහැ. ධම්සේනවි සරියුත් මහරහතන් වහන්සේගේ සිසුවෙකු වූ කේන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ චිතකයේ ගෙන්වීමටත් පෙර චිතකයේ තිබූ යටි වම් දළදාව අරගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට බාර දුන්නා. මේ රජතුමා මනහර මන්දිරයක් තනලා දළදා වහන්සේ එහි තැන්පත් කරලා ධාතුන් වහන්සේ වෙනුවෙන් නිත පූජාවන් පැවැතුවා. කාලයාගේ ඇවෑමෙන් අපේ සෙන්කඩගල පුරවරයේ දළදා මන්දිරය තුල වැඩ හිඳින අද අපි මේ වදන දළදා වහන්සේ සෙන්කඩගල පුරවරයට ලැබුණා. එදා පටන් මේ දක්වාම අසිරිමත් වාමශ්‍රී යටි දළදා වහන්සේ ඔබ මෙලෙස වන්දනාවට ලක් කරන්නේ ඒ නිසා. ඉතින් කිසිදු සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ මේ ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේමද කියන කාරණය ගැන. ඉතිහාසයේ සාක්ෂි සහිතව සනාථ කර තිබෙන කාරණාවක් නිසා මේ උතුම් දළදා වහන්සේ ලෙසින් සාදුනාද දී ඔබ වැඳිය යුතුයි. ගෙවල් වල වටිනා ඇඳන් වල නිදාගත්ත මිනිසු අද මහපාරේ පැදුරක් ඉටිරෙද්දක් දාගෙන නිදා ගන්නවා ඒ බුදුන් දකින්න.
ගෙවල් වල රස බොජුන් කාපු මිනිස්සු අද දන්සලේ කෑම් පාර්සලෙන් යැපෙනවා ඒ බුදුන් දකින්න. ගෙවල් වල තුන්වරුවම ඇඟ සෝද සෝද සෙන් පවුඩර් ගාගෙන හිටපු මිනිස්සු යන්තම් මූණ හොදගෙන පාරේ පේමන්ට් එකේ ඉන්නවා එහි බුදුන් දකින්න. දළදා වහන්සේ වෙනුවෙන් ගෙවල් වල විඳින කාමය අත්හරිනවා කියන්නේ ඔබ ජීවමාන බුදුන් දැක්කොත් ගෙවල් දොරවල් බැඳීම් අත්හරින්නේ නැත්තේ කොහොමද? අද දළදා වහන්සේ කොයිතරම් පාතිහාර්ය පානවාද මේ මිනිසුන්ගේ හිත් මේ තරම් පරිවර්තනය කරන්න. ඇත්තටම ඒ නම් ප්‍රාතිහාර්යයක්ම තමයි. ඔබ සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි.